මගේ ගෙදර YouTube channel එකට ඔයාලා හැමෝම හරිම ආදරෙන් මම පිළිගන්නවා. අද කියලා දෙන මේ පැක් එක ඔයාලා හැමෝටම ගොඩාක් වැදගත් වෙයි. හැමදේම දවසක් දෙකක් කරලා රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න එපා. උපරිම සතියක්වත් මේ දේ කන්ටිනියු කරන්න. මම මේ පැක් එක දවස් දෙකෙන් දෙකට පාවිච්චි කරනවා. ඒකට හේතුව මම මේක නවත්තන්න නැති තැනටම එන්න හේතුව මේ පැක් එකට පුළුවන් අපේ මූණ ගොඩාක් ක්ලියර් කරන්න. ඒ කියන්නේ අපේ මූණේ ෆ්‍රෙෂ් ලුක් එක ගන්න මේ පැක් එකට පුළුවන්. කඩල පිටි වලින් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා ඔයාලා හැමෝම දන්නවනේ. ඇත්තටම ඔව්. කඩල පිටි වලට පුළුවන් ලොකු දෙයක් අපේ මූණේ ලොකු වෙනසක් ඇති කරන්නේ. මේ පැක් එකෙන් පුළුවන් වුණා මගේ මූණේ තියෙන සියලුම පිම්පල් එන එක මට කන්ට්‍රෝල් කරගන්න. ඒ වගේම මූණේ එක එක තැන් එක එක පාට වෙච්ච එක නැති කරලා දෙන්න. ඒ වගේම මූණ වල තෙතමනයක් ගන්න. ඒ වගේම ලස්සන ක්ලියර් ස්කින් එකක් ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේ පැක් එක පාවිච්චි කරලා. ඒකත් මම මතක් කරන ගමන්ම අපි යමු වීඩියෝ එක. මුලින්ම අපි බලමු මේකට ඕන කරන දේවල් මොනවද කියලා. මේකට ගන්න ඕන ඔයාලා කහ කුඩු. හැබැයි වෙළඳ පොලේ තියෙන කහ කුඩු ගැන ලොකු විශ්වාසයක් නැති නිසා උපරිම try කරන්න පියෝ කහ කුඩු ටිකක් හොයාගන්න. ඊළඟට fresh milk හරි curd හරි yogurt හරි මේ තුනෙන් කැමති දෙයක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. මම fresh milk වලින් ටිකක් එකතු කරගන්නවා. ඊළඟට අපිට උවමනාම දේ තමයි කඩල පිටි. ඔයාලා natural ingredients වලින් pack එතකොට ස්ක්‍රබ් ඒවා මේවා හදාගන්න කෙනෙක් නම් ගෙදර නැතිවම බැරි දෙයක් තමයි කඩල පිටි කියන්නේ. අපේ ගෙදර නම් වරදින් නැති දෙයක්. කඩල පිටි වලින් කැමති ප්‍රමාණයක් එකතු කරගෙන අපිට මේක පේස්ට් එකක් විදිහට තමයි හදාගන්න ඕනේ. ඒත් එක්කම කියන්න ඕනේ ඔයාලට මෙතන පේනවා තක්කාලි වලින් ටිකක් මම අරන් තියෙනවා. ඒ තක්කාලි වෙනුවට ඔයාලට පුළුවන් මී පැණි එකතු කරගන්න පුළුවන්. එතකොට කොෆි උනත් එකතු කරගන්න පුළුවන්. මේක පොඩක් අර ස්ක්‍රබ් එකක් වගේ බාගෙට වේලීගෙන යනකොට ස්ක්‍රබ් එකක් දෙන්න ඕනේ වගේ හිතෙනවා නම් කොෆි වලින් ටිකක් එකතු කරත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඒ වෙනුවට අපිට තක්කාලි වෙනුවට කෝමාරිකා එකතු කරන්න පුළුවන්. ඒ කැමති දෙයක් එකතු කරන්න. ඒ කියන්නේ මම නම් මේක සතියට 3-4 පාරක් පාවිච්චි කරන නිසා දවස් දෙකකින් එකට වගේ පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් වෙනස් වෙනවා. හැබැයි යෝගට් කර්ඩ් එතකොට ෆ්‍රෙෂ් මිල්ක් අනිවාර්යයි. කහ කුඩුත් අනිවාර්යයි. කඩල පිටිත් අනිවාර්යයි. ඒ තුන අනිවාර්යෙන් එකතු කරගෙන මේ පැක් එක හදාගන්න try කරන්න. ඔන්න ඔය විදිහට පේස්ට් එකක් හදාගෙන අපි මේක මූණේ ඇප්ලයි කරන්න තමයි ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට තක්කාලි ටික මිරිකලා යුෂ ටික එකතු කරගන්නවා. තක්කාලි වලට පුළුවන් අපේ ස්කින් එක ක්ලියර් කරන්න. ඒ කියන්නේ මූණේ හිතන්නකෝ චුට්ටු චුට්ටු අපේ මූණේ හැඩය වෙනස් වෙනවා කියලා. අවුරුදු 25 තියෙන මූණ නෙමෙයිනේ අවුරුදු 30න් තියෙන්නේ. මූණේ හැඩය ටික ටික වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන එක පාලනය කරගන්න පුළුවන් මේ තක්කාලි පාවිච්චි කරලා අපි හදාගන්න පැක් වර්ග හදා ගන්නවා නම්. ඒකට හේතුව තමයි අපේ හැම එල්ලා වැටෙන කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඇදෙන ගතිය මූණේ ඇති කරන්න පුළුවන් මේ තක්කාලි වලට. මම ඒකයි ඔයාලට කිව්වේ මේ පැක් එකට පුළුවන් මූණේ වයස පේන එක පොඩ්ඩක් වෙනස් කරන්න. ඒකට හේතුව තමයි තක්කාලි. තක්කාලි වලට ඒ හැකියාව තියෙනවා. එහෙනම් අපි දැන් මේක මූණේ ඇප්ලයි කරමු. ඒ වගේම මට කියන්න හිතුණා ඔයාලත් මං වගේ ක්‍රීම් පාවිච්චි කරන්නේ නැතුව මේ වගේ පැක් වර්ග විතරක් පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මතක තියාගන්න මෙන්න මේ විදිහේ බ්‍රෂ් එකක් ගෙනල්ලා තියාගන්න. අපිට එතකොට මේ වැඩේ කම්මැලිකමක් නැතුව කරගෙන යන්න පුළුවන්. ඒ වගේම එයා බෑන්ඩ් එකකුත් පාවිච්චි කරනවා නම් අපි කරන වැඩේ හරි පරිස්සමෙන් කම්මැලිකමක් නැතුව අපිට ඕන විදිහට වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ දෙකත් මම මතක් කරන්න ඕනේ කියලා මේ වෙලාවේ හිතුවා. ඒත් එක්කම තමා මේ පැක් එකේ මම දකින විශේෂත්වයක් තමා මට තියෙනවා ෂැම්පු එක මාරු වුණොත්. එතකොට නාන වතුර පොඩ්ඩක් වෙනස් වුණොත් එහෙම මගේ මූණේ පිම්පල්ස් එන්න බලනවා. ඒ කියන්නේ හරි පරිස්සමෙන් මං එයා එක මේන්ටේන් කරන්නේ මොකද මගේ ඉෆෙක්ට් එක එන්නේ මූණට. හරි හදිසියේ ෂැම්පු එක වෙනස් කරොත්, එතකොට නාන වතුර වෙනස් කරොත්, ඒ වගේ දේවල් වුණොත් එතකොට මම මොනවා හරි හෙයාර් ට්‍රීට්මන්ට් එකක් කරොත්, කලර් එකක් හරි කෙරටින් වගේ ඒ වගේ ට්‍රීට්මන්ට් එකකට ගියොත් මගේ සතියක් දෙකක් මූණේ ඇලර්ජි එකක් වෙන්න ඕනේ මට හිතෙන්නේ චූටි චූටි පිම්පල් ගොඩාක් මූණේ
බිබිලි මතුවෙන්න ගන්නවා. ඒකට මම හරි අකමැති. මේ ඒ කියන්නේ මේ මූණ පුරාම ඒ චූටි බිබිලි ගොඩාක් දාපුවාම ඒක හරි අපහසුතාවයක්. ඉතින් මම මේ ළඟදී මේ ඔයාලට පේනවනේ hair color එක change කරා. ඒකත් එක්ක මගේ මූණේ ඒ විදිහේ මං කියපු විදිහේ පිම්පල් එන්න ගත්තා. ඉතින් මම දවස් දෙකෙන් දෙකට මේ පැක් එක යූස් කරන එකෙන් මට මේ පිම්පල් එන එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණා. එන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලටත් අනිවාර්යෙන් මේ පැක් එක try කරන්න. ඒත් එක්කම මේ පැක් එක වොෂ් කරලා ඉවර වෙලා බිත්තරයක සුදු මද මූණට ඇප්ලයි කරලා විනාඩි 20ක් විතර තියන් හිටියොත් ඒ පිම්පල් එන එක සම්පූර්ණයෙන් දවස් දෙකෙන් අඩු කරන්න පුළුවන්. ඒක අත්දැකීමෙන් කියන්නේ මේ පැක් එක කරලා ඉවර වෙලා ඒ ට්‍රීට්මන්ට් එකත් කරන්න. එහෙම නැත්නම් බිත්තරේ සුදු මද එහෙම නැත්නම් කොමාරිකා වලින් විනාඩි 20ක් විතර මූණ ඇප්ලයි කරලා වොෂ් කරලා දාන්න. පිම්පල් වලට විසඳුමක් වෙයි ඔයාලට ඒක. ඉතින් දැන් මේ විදිහේ පැක් එක ඇප්ලයි කරලා විනාඩි 20ක් තියලා වොෂ් කරන්න තියෙන්නේ. එතකොට වොෂ් කරලා ෆේස් වොෂ් එකකින් හරි ඔයා පාවිච්චි කරන දෙයකින් මූණ හොඳට වොෂ් කරන්න. අර අපි මේ කහ ඇඩ් කරලානේ මේ පැක් එක හදලා තියෙන්නේ. ඒ නිසා හොඳට ෆේස් වොෂ් එකකින් මූණ වොෂ් කරලා දාන්න. මේක තමයි මම ඔයාලට කියලා දෙන්න හිටපු විශේෂ පැක් එක. ඔන්න සෝරි මේ වෙලාවේ මල් ළඟට ඇවිල්ලා කුරුල්ලෝ ටිකක් කිචිපිචි ගානවා. ඉතින් මට එයාලව අයින් කරන්න හිතෙන්නේ නැහැ. වොයිස් කරනකොට ඔයාලට ඒක පොඩි කරදරයක් වගේ නා සෝරි. මේ විදිහට ඇප්ලයි කරලා විනාඩි 10කින් වගේ තමයි මේ වෙලාවේ ඔයාලට පුළුවන් මේක ස්ක්‍රබ් කරන්න. ඒ කියන්නේ ඇඟිලි දෙකෙන් හොඳට රවුම් කරකවලා මේක හොඳට ස්ක්‍රබ් කරා නම් white head black head ප්‍රශ්න තියෙනවා නම් ඒකටත් විසඳුමක්. ඒක මම කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ විනාඩි 20ක් තියලා වොෂ් කරන්නයි යන්නේ. ඉතින් දැන් මම මගේ පැක් එක වොෂ් කරලා දාන්නම්. ඔයාලට මට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මම කාලෙකට සැරයක් වීඩියෝ එකක් අරන් එන්න හේතුව තමයි ඇත්තටම වීඩියෝ ගොඩාක් අප්ලෝඩ් කරන්න මට උවමනාවක් නැහැ. හේතුව රිසල්ට් එකක් තියෙන දෙයක් විතරක් ෂෙයා කරගන්න එකෙන් ඔයාලටත් ඒක වැදගත් දෙයක් වෙයිනේ. එහෙම නැත්නම් වැඩකට නැති වීඩියෝස් ගොඩාක් අප්ලෝඩ් කරලා තේරුමක් නැති නිසා මම වීඩියෝ අප්ලෝඩ් කරන්න නැත්තේ වැඩිය. උවමනා කරන දේවල් තිබ්බොත් අනිවාර්යෙන් ඒක ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නවා. ඒකත් මතක් කරන ගමන් මගේ වීඩියෝ එක බලපු ඔයාලා අද නම් මාව බලන්නේ අනිවාර්යෙන් මාව subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ සතියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.